ඩෙඩ් කැට් බවුන්ස් එකක් කියන්නේ ප්‍රයිස් එක එකපාරටම පල්ලෙහාට වැටිලා ආයෙත් රිවර්සල් වෙලා ආයෙත් පල්ලෙහාට වැටිලා ආයෙත් රිවර්සල් වෙලා ආයෙත් පල්ලෙහාට වෙලා ඕවර්ऑल ඩවුන් ට්‍රෙන්ඩ් එක. හැබැයි මේකෙදි තියෙනවා පොඩි රිවර්සල් පොයින්ට්ස්. මෙන්න මේ වගේ රිවර්සල් පොයින්ට් එකක් හඳුනගන්න පුළුවන් මේ ඩෙඩ් කැට් බවුන්ස් තියෙන chart එකක් තමයි මේ තියෙන්නේ. මේකේ තියෙන selling volume එක වැඩි. හැබැයි මේකේ තියෙන recovery volume එක reversal volume එක අඩුයි. මේ වගේ වෙලාවකදී පැහැදිලිවම පේනවා sell volume එක වැඩි buy volume එකට වැඩිය. අන්න ඒ වගේ වෙලාවකදී තවත් වැඩිලා ආයෙත් bounce වෙලා ආයෙත් යන එකට තමයි කියන්නේ dead cat bounce එකක් කියලා. මේක price එක පල්ලෙහාට යන්න පුළුවන්. ගොඩක්ම පල්ලෙහාට ගිහිලා bottom එකටම යන්න පුළුවන්. ඒක නිසා දැන් අලුතෙන් issue කරන token වලදී මේක ගොඩක් බලා ගන්න පුළුවන්. මේ අලුතෙන්ම issue කරපු monad layer 1 token එකෙත් ගොඩක් වෙලාවට dead cat bounce එකක් තියෙනවා බලා ගන්න පුළුවන්.